අම්මේ මම ආවේ ලයිට් කපන්න. හරි මහත්තයා. ඔන්න ඔයා ආපු වැඩේ කරලා යන්න. එවකට මා විදුලිපල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ විදුලි විසන්ධි කරන්න. මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත් කර තිබුණු බැවින්. මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ. ඇය මං ගණන් ගන්නවත් නැතුව මහත්තයා ආපු වැඩේ කරලා යන්න කී අයුරින්ම මට කුතුහලයක් ඇති වුණා. මේ කාන්තාවගේ කතාව සොයා බලන්න. ඇයි අම්මා එහෙම කියන්නේ? ලයිට් කැපුවාම අම්මලට කරදරයිනේ. බැරිද මොකක් හරි කරලා මේ බිල ගෙවලා දාන්න? වැඩක් නෑ මහත්තයා, මට ඕක ගෙවන්න විදිහක් නැහැ. ලයිට් කැපුවාම ආයේ අමුණන්නත් සල්ලි දෙන්නත් වෙනවා. මෙතන පොඩි ගාණක් නේ ගෙවන්න තියෙන්නේ. ගෙවන්න තිබුණු රුපියල් 3000 ගාණක්. වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්න නැතුව තියාගන්න. ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවා ගන්න බැරි වුණේ යන්න දැනගැනීමේ උවමනාව හින්දම මම ඇහුවා, මොක වුණත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදිහක් නැහැ. ඇයි අම්මට මොකද වුනේ? මේ දරුවා කාගේද? මගේ කතාව අහන එක මහත්තයාට වැඩක් වෙන්නේ නැහැ. ඒ කතාව කාටවත් වැඩක් නැහැ. ඇය ඉවත බලාගෙනම ඒ කියූ පමණින්ම මගේ සිත කීරි කැසී ගියා. මා ඇගේ කතාව අසා සිටියා. මහත්තයෝ, මේ මගේ දරුවගේ දරුවා. ඒකි රට ගියා. දැන් ආගිය අතක් නැහැ. මම වැඩ කළේ ගොවිපලේ 60 පැන්න හින්දා පෙන්ෂන් ගියා. තාම මගේ පෙන්ෂන් පඩිය එවුන් හදලා දුන්නේ නෑ මහත්තයෝ. මේ දරුවගේ ලේවල පිළිකාවක්. ඇගේ ඇස්වල පුංචි කඳුළු බිඳුවක්. මම වැඩට යද්දි මේකගේ අම්මා මගේ දුව ගෙදර තනියමයි හිටියේ. මගේ මිනිහා ලෙඩ වෙලා මැරුණේ ඒකිව හම්බ වෙලා අවුරුදු 2කට විතර පස්සේ. ටික කාලයක ගෙවල් වල වැඩ කරලා ඒ ඉඳුල් වලින් කෙල්ලව උස්මහත් කරා. ඒකිට හරියකට උයා ගන්නවත් බැරි වුණා. සල්ලි තිබ්බේ නෑ මහත්තයෝ. පස්සේ මම ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම. මේකට තාත්තෙක් නැහැ. මෙහි වරෙන් මගේ දෙයියා. ඇය දරුවව තුරුලට ගනිමින් චීත්ත කෙළවරින් දැස් පිසගත්තා. මේකගේ ලෙඩේ වැඩි වෙලා මහරගම ස්පිරිතාලේ හිටපු ඩිංගට මයගේ කිනි ගත්තා. මට මුකුත් ඉතුරු වෙලා නැහැ දෙයියනේ. වටේ පිටේ උන්ට එකතු වෙලා වහලෙ හෙවිල්ල දුන්නා. ගේ හරිය ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ. එවිටයි මා ගෙට එබී බැලුවේ. නිදා ගන්නා පැදුරු කෑල්ල පමණයි ගේ තුල තිබුණේ. අහපු ටික හොඳටම ප්‍රමාණවත්. මෙතරම් දුකක් දරාගෙන මෙම කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන ධෛර්යය මොනතරම්ද? මගේ හදවතට මහා බරක් දැනුණා. වාහනයට ගොඩ වී කාර්යාලයට එන ගමන් මහා මූසල ප්‍රදේශයක් පසු කරනවා වගේ එදා දැනුනේ. සර්, මේ ගෙදර ලයිට් කපන්න මට බැහැ. පුළුවන් නම් මෙන්න මේ මුදල මගේ පඩියෙන් මාස 6කින් කපා ගන්න. මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී සිටියේ එසේ කියමින්. එතුමා වික්ෂිප්ත වුණා. ඇයි සරත්, මොකද්ද ප්‍රශ්නේ? එතුමාගේ පෙරත්ත මත මා සියල්ල පවසා සිටියා. සරත්, ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලාද? ඔහු ඒ බිල රතු පෑනෙන් කපා දැම්මා. මාස කිහිපයකට පසුව මට පණිවිඩයක් ආවා. සරත් අයියා, අන්න ඔයාවද මන්ද හොයනවා, වයසක අම්මා කෙනෙක්. මගේ වැඩ ටික නිම කර මා පැමිණියේ කාර්යාලයේ ඉදිරිපිටට. තරමක් දැකහුරු අම්මා කෙනෙක් මතක් වුණා. මහත්තයාට මාව අඳුරගන්න පුළුවන්ද? අතේ තිබුණු පාර්සලේ මා වෙත දික් කරමින් ඇය ඇසුවා. මගේ පෙන්ෂන් එක හම්බුණා මහත්තයෝ. මට දැන් කාත් කවුරුත් නැහැ. කොළු පෙටියක් නැති වුණා. අනේ මට ඌට හරියම බෙහෙතක් හේතක් කරගන්නවත් බැරි වුණා. මගේ ජීවිතේටම මං ගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි. මේ අලුව පාර්සලේ මහත්තයාට ගෙනාවේ. හා ගොඩක් ස්තුතියි. ඔහොම්මම එන්නකෝ ඇතුළට. මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා. ඇයව හඳුන්වලා දුන්නා. ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එයාගේ කාමරයට රැස් කරා. කට්ටියම අලුවත් කාලා තේ කහට බිව්වා. අර අම්මත් සමග. අපි hina වුණා. අම්මගේ රැලි වැටි වේලී තිබුණු මුහුණේ කොනකින් පුංචි සිනා රැල්ලක් ඇස් දිලිසුණා. මෙය CSC නේෂන් ලංකා ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දක් බව ග්‍රාහකයෝ කරුණාවෙන් සලකත්වා.
යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.